හැලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඉතින් වෙනද වගේම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ අබේ මුච් මේ කහේ කියන හින්දි සින්දුව කොහොමද ෆ්ලූට් එකෙන් ප්ලේ කරන්න කියලා. ඉතින් අපි වැඩි කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලට මම නොටේෂන් එක මේක මුලින් ඉඳලා ෆ්ලූට් එකෙන් ප්ලේ කරන විදිය කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක සමග දිගටම රැඳී ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මම කලින් වීඩියෝ එකක් දැම්මා කොහොමද ෆ්ලූට් එක ප්ලේ කරන්න කියලා. ඒක බැලුවේ නැති අය මේ අපිට තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකත්. ඒ වීඩියෝ එක බලලා આવොත් එහෙම ඔයාලට මේක ප්ලේ කරන්න ගොඩක් ලේසි වෙයි. ඉස්සෙල්ලාම පටන් ගද්දී අබේ මුච් මේ කහේ කියන කෑල්ල කොටස අපි මේ විදිහට ප්ලේ කරමු. මේක මම අද ප්ලේ කරන්න ගන්නේ B flat නැත්නම් F major කියන වර්ගයේ ෆ්ලූට් එකක්. ඔයාලට මේක ඕන ෆ්ලූට් එකකින් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක ඉස්සෙල්ලාම ප්ලේ කරද්දී දැන් මෙතනින් පෙන්වන විදිහට නොටේෂන් එක දිගටම යනවා. ඉතින් ඒක බලලා ඔයා පුරුදු වෙන්න පුළුවන් ඔයාලට. මම ප්ලේ කරන කොටස. ඒ විදිහට නිරේ ගරිසන්නේ නිරි. එතකොට අපිට ගහන්න පුළුවන් මේක මේ විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. අර ඇඟිලි යද්දී බෙවුලනවා වගේ තිබ්බොත් එහෙම ඒක අර ගමක් ස්වරූපෙට එනවා. ඒ කියන්නේ මෙන්න මේ බලන්න. ඒ විදිහට එක දිගට තියන්න නැතුව ගාරිසනි අන්න එහෙම තිබ්බොත් එහෙම ටිකක් ලස්සන වෙයි. ඉතින් ප්‍රැක්ටිස් කරනවා ඒ විදිහට. එහෙමම නිරී ගාරිසනේ නිරී කියන කෑල්ල කොටස ගන්න. පළවෙනි කොටස ඒ විදිහට ගවට පස්සේ ඔයාලට තියෙන ප්ලේ කරන්න දෙවෙනි කොටස පළවෙනි කොටස එහෙම නෙවෙයි. නිරී ගාරිසනේ නිරී ඊට පස්සේ තියෙන්නේ ගාරිසනි සාගාරි නිසරි සානිනි. අන්න ඔය තමයි ප්ලේ වෙන්නේ. මෙතන යන විදිහට කෝඩ් මේ නොටේෂන් එක බලා ගන්න. දෙවෙනි කොටස වාදනය වෙන්නේ. ඒ දෙකම එකම විදිහට යන්නේ. ඒ කියන්නේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි දෙකම එක විදිහට යන්නේ. අබේ මුච් මේ කහේ කියන කෑල්ලයි ඊට පස්සේ තියෙන කෑල්ලයි දෙකම එක විදිහට යන්නේ. ඒ හින්දා අර මම කලින් කියලා දුන්න එක දෙපාරක් ගහන්න පුළුවන් ඔයාලට ඒ විදිහටම. මේ කෑල්ල. අන්න ඔය කැලට යද්දී මේ සින්දුව ප්ලේ කරලා දැන් අපි නී එකෙන් පටන් ගත්තේ. ඒ හින්දා තීව්‍ර මාය දෙනවා. හරිද? තීව්‍ර මායදෙද්දී මේක ටිකක් අල්ලගන්න ටිකක් අමාරු වෙයි. හැබැයි ප්‍රැක්ටිස් කරලා තවද බැරි වෙන එකක් නැහැ. කොහොම හරි මේ විදිහට තමයි යන්නේ. අන්න ඒ වගේ කොටස් දෙකක් තමයි වදින්නේ. නොටේෂන් එක බලන්න. බලලා ප්‍රැක්ටිස් කරගන්න. ඊළඟ වාදනය වෙන්නේ. එතකොට ඒ කැලේ ප්ලේ වෙන්නේ නිරි ග ම ප ම ග ම ප ද. ඒ විදිහට ඒ කොටස ඉවර කරලා පස්සේ අපි මේ විදිහට ඊළඟ එක. ඒක ප්ලේ කරද්දී මම වෙනස් විදිහට ගත්තා. පද නී ද ප ප ම ග. අන්න එහෙම ගහුවොත් මේ හැම තිස්සෙම මේ මා තීව්‍ර වෙන්නේ. ඒ කොටස දෙපාරක් ගන්නවා. අන්න ඒ විදිහට තමයි ඒ සින්දුවේ කොටස් දෙක ප්ලේ වෙන්නේ. ඊළඟට
මප මග පසා නිදපමපමා ඒක ඇලායමත් ගහල පෙන්වොත්තෙම ප්‍රක්ටිස් කරත් ඔය විදියට තවට ගෙදවසක් යද්දී ඔයාට මේ විදියට ප්ලේ කරන්න පුළුවන් වෙයි. ප්ලේගන් පුළා ඔයාට ඉතින් ඔය විදිර තමයි අපේ මුච්පේ කහයකෙන් සිින්දුව ප්ලේ කරන පුළුවන් කොහොමත් මම මේ නොටේෂන් එක ඩිස්ක්‍රපෂන් එක දාන්න ඔයායක බලලා ප්‍රක්ටිස් වෙන්න සාමාන්‍ය ෆලෝට්ටය ප්ලේ කරනකොට ඒ ෆලෝට්ටයත් එක්ක ඉන්න තරමට තමයි වාගේ අතේ ඇංගිලි ආය මේ තොරලාග මෙතන එහෙම හරියට ගානට සෙට් වෙන්නේ ඒ හින්දා ෆලෝට් ඇත්තක නිතරම ඉන්න මොකක් මාරි ප්ලේ කරන්න සොර අභ්‍යාස ගොඩක්ම ප්ලේ කරන්න වාට සොරාභ්‍යාස ඕන්නම් මේ වීඩියෝට කමෙන්ටයකුත් දාන්න ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නේ වීඩියෝ එක අවසාන වෙනක රැඳිල හිටපු ඔයාට ගොඩක් ස්තුතියි ඉතින් තවත් අය ඇති මේ වගේ සිින්දුවල නොටේෂන් ඔයාගන්න බැරුව ෆලෝට් ප්ලේ කරන්න කොහොමද ඒ ඉගෙනගන්න විදිහාස ඒ හැමදේටම ආසා ඉන්නවන මේ වීඩියෝ එක ෂයා කරන්න යාටත් මොකද එයත් මේක බලලා පොඩ්ඩක් හරි පුරුදුවෙන මෙතන දාලා තියෙන ලිංකකින් ගයොත්වාට පුළුවන් ෆලෝට්ටක් මොලිදම ප්ලේ කරන්න කොහොමති කළ බලාගන්න ඔයාගේ ෆලෝට් ප්ලේ කරන්න ඉන්නේ යාළුවා ඉන්නවනම් ඒවගේ යාළුවාට ඉන්නවනම් ඒ වගේ අයට මේ වීඩියෝ ෂයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා